ආයුබෝවන් ආයත් ඒමට ලැබීම සතුටක් ජෝසෆ් ෆ්‍රේසර් එකට ලැබීම තවත් සතුටක් ෆ්‍රේසර් ස්වීට් එක දැකීම ඊටත් වඩා සතුට මාස 16කට වඩා කාලයක් එක්සත් රාජධානියේ හුඟක් කාර්ය බහුල රෝහල් දෙකක වැඩ කිරීමෙන් පසුව ජෝසෆ් ෆ්‍රේසර් එකට ආපුහම මට දැක්ක දේ හරිම පුදුමයි සතුටුයි ෆ්‍රේසර් ස්වීට් එක ඒ කියන්නේ ඔබගේ නිවසෙන් පිට කුඩා නිවහන. ඔබට ඔබගේ දරුවා ලැබීමට සුදුසුම තැන. ස්වභාවික ආකාරයට කලබලයකින් තොරව. තමුන් ඉන්න තැන. ඒ විදිහටම දිගටම ඔබ රෝහලෙන් යනතුරු ඔබට වෛද්‍ය සත්කාරය ලබා ගැනීමට පුළුවන්. අපි මුලින්ම ගත්තොත් එලිමහනට දිස්තුණු ඕපන් ලෝන්ච් එකක් තියෙනවා. එතන ඔබට ඔබගේ ලේබ මොබිලිටි කෝච් එහෙම නැත්තං ඔබ ප්‍රසව වේදනාවෙන් සෝ ප්‍රසවයේ සිටින විට ඔබගේ චලනයන් ඔබගේ ඇවිදීම ගැන ඔබට උපසෙස් දීමට ඔබගේ වේදනාව සමනය කර ගැනීමට උපදෙස් දීමට ඔබ දරු ප්‍රසූති වේදනාවෙන් ඉන්න විට ඔබට හුස්පා ගන්න ආකාරය කියා දෙන්නට විශේෂිත පුද්ගලයෙක් සිටිනවා. එතනින් නොනැනවති ඔබගේ දරුවා ලැබෙන විට ඔබගේ කාමරය තුළම අප එය පුංචි ලේබරූම් එකක් බවට පත් කරනවා. එහි කිසිම අඩුවක් නැහැ. ඒ තියෙන ඇඳ ඊටම අදාළ ඒ වෙනුවෙන්ම නිප වූ වක් ඊට අමතරව මිඩ්වයිෆ්ලා නර්සස්ලා ඩොක්ටර්ස්ලා ඔබට වෙනයම් ලේබරූම් එකේ දැකියාකි ආකාරයෙන් ඒ අනුපාතයටම ඔබට ලබා දෙන්නට පුළුවන්. ඔබගේ සැලකිල්ල සහ ඔබගේ සාත්තුව පිළිබඳ කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඔබ දරුවා ලැබීමෙන් අනතුරුව ඔබට නැවත ඔබගේ සුව පහසු යහනද ඔබගේ දරුවාට ඔබගේ බිලිඳු යහනද හමු වෙනවා. ඊට අමතරව මෙයින් තියෙන ප්‍රධානම අංගය තමයි ඔබගේ අමුත්තන්ට රැඳී සිටීමට විසිස්ටර්ස් ප්‍රයිවට් ලෝන්ච් එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ ඔබට කැමති ආකාරයකට ඔබට පහසු ආකාරයට ඔබගේ අමුත්තන්ගේ සිත නොරිදෙන පරිදි ඔවුන්ට ඔබව බලා ගැනීමට සහ ඔබ එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව තියෙන. ඉතින් මේ තියෙන විශේෂත්වය තමයි ඔබ රෝහලට හෝ ස්වීට් එකට ඇතුළත් වුණු වෙලාවේ සිටන් දරුවා ලැබීම කිරිදීම ඔක්කෝම ඉවර කරලා මේ කාමරේම ඔබට නිවස කරා යන්නට පුළුවන්. ඔබගේ අත්දැකීම මින් පෙර වෙන යම් කෙනෙකු නොවූ අත්දැකීමක් වෙනවා බවට සත්තයි. මේකනම් හරිම හොඳ සංකල්පයක්. මේ වගේ දේවල් තමයි අපේ රටේ අපේ කාන්තාවන්ට අපේ මව්වරුන්ට අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළින් ලබා දීමට යුතු වන්නේ. ඒ පිළිබඳව ජෝසෆ් ෆ්‍රේසර් රෝහලට මා ඉතාමත් කෘතඥශීලී වෙනවා. ආයුබෝ වේවා ජීවිතය පටන් ගන්න තැන ජෝසෆ් ෆ්‍රේසර් රෝහල.